ada ide එකක් power supply එක කන්ඩිෂන් කරන විදිහ. මේක 12 volt 10 ampere. මට මේක රුපියල් 1980ක් තමයි යුනික්. අපි එහෙනම් මේක අන්බොක්ස් කරලා බලමු. මම අද රිවිව් එකකුත් කරනවා. අපි පොඩ්ඩක් වටේ කියනවා බලමු. දැන් power supply ගහලා තියෙනවා. ඊට පස්සේ output voltage protection, current protection, short circuit protection, surge protect outputs. ඒ වගේ තියෙනවා. මෙතන made in China. විතර power supply. මේ පැත්තේ තියෙන මේ පැත්තේ තිබ්බ එකමයි. අපි එහෙනම් මේක අන්බොක්ස් කරලා බලමු. ඇතුලේ මොකුත් නෑ. මේක විතර එන්නේ. මෙන්න තමයි තියෙන්නේ. 12 volt 10 ampere කියලා ගහලා තියෙනවා. ඒතර made in China කියලා ගහලා තියෙනවා. එතන තමයි output තියෙන්නේ. volt 12 output 4ක් තියෙනවා. මෙතන earth එක, මෙතන live එක, මෙතන neutral එක. AC in කරන්න තියෙන මේ දෙකට. මෙතන earth එක තියෙන්නේ. ඒක මෙතන තියෙනවා voltage adjust කරන්න පුළුවන්. මේකේ voltage උපරිම 14කට පුළුවන්. වැඩි කරන්න පුළුවන්. මෙතන තියෙන power supply එක වැඩ කියලා පෙන්වන්න light එකක් indicate කරනවා. හොඳා තියෙන්නේ. ආයෙ වටපිට ආයෙ හැම මොකොත් නැහැ. මෙතන ගහලා තියෙන හැබැයි මේක ස්විච් එක නෑ මේකේ. ලංකාවටම හදන එකක්ද කොහෙද? මෙතන ස්විච් එකක් තියෙනවා. මේ පැත්තට දැම්මම වෝල්ට් 110කට වැඩ කරන්නේ. මේ පැත්තට දැම්මම අපේ ගෙදර තියෙන කරන්ට් එකට වැඩ කරන්නේ 220ට. එහෙම තමයි තියෙන්නේ. අපි මේකකුත් කරලා බලමු. මම මෙහෙම මේක තියාගන්නවා. වයර් දෙක අරන් එන්න. මම මේ විදිහේ වයර් දෙකක් ගත්තා. මේ තියෙන්නේ මේකේ 12 volt output ගන්න මම ගන්න වයර් දෙක. වයර් එක. ඊගාට මේ තියෙනවා power දෙන්න මේ හිටගෙන ඉන්න වයර් දෙක. වයර් එක. එහෙනම් මේකට ස්ක්‍රූ ඩ්‍රයිවර් එකක් අරගෙන ඇසෙම්බල් කරලා බලමු. මම මේ ස්ක්‍රූ ඩ්‍රයිවර් එකක් ගත්තා. මේ විදිහට එතන පින් එකක් තියෙන මේක උඩට දාන්න තියෙනවා. මේ විදිහට මෙහෙම තියන්න තියෙන්නේ. මෙන්න උඩට දාන්න තියෙන්නේ. මම මුලින්ම AC දෙක පාස්සලා ඉන්නම්. පාස්සලනේ හයි කරලා පොඩ්ඩක්. නිල් එක ලයින් එකට ලයිව් එකට ඉතින් පවදන කේබල් එක මේක කරන්න මම දුඹුරෙක් ගන්නේ දන විදිහට. නිල්ලක් ගන්නවා රිනේක විදිහටම. හරි දැන් මම ස්ක්‍රූ ඩ්‍රයිවර් කරලා මේ තද ගන්න ටික තද කරලා ඉවරයි. ඊට පස්සේ මේ විදිහටම පියන වහනවා. ආරක්ෂාව හොඳයි ඒක. මේ වයර් එකෙන් ෂෝට් කර ගන්න එපා. මම මල්ටිමීටරේ මගේ ළඟට ගන්නවා.
පේනවද දන්නවා පේනවනේ. දැන් මම මේ විදිහට ධන එක දෙනවා මේක රතු පාට ප්‍රොබ් එකට ඍණ එක දෙනවා මේක නිල් පාට ප්‍රොබ් එකට. මේ විදිහට ගත්තා ධන එක දුන්නා රතු පාට ප්‍රොබ් එකට නිල් පාට මේක දුන්නා කළු පාට ප්‍රොබ් එකට. මම එහෙම නිකත්තේ දාන්න මාරු වෙන්නේ නැතුව දෙන්න. මෙතකට මල්ටිමීටර් 220ට දාගත්තා. දැන් මම පවර් එක ගහගත්තා. දැන් මේකේ පෙන්වන 12.2ක් වෝල්ටේජ්. මං කිව්වනේ මෙතන ලයිට් එකක් ඉන්ඩිකේට් කරනවා. මේ තියෙන්නේ ලයිට් එක. අපි බලමු මේකේ වෝල්ටේජ් වෙනස් කරන විදිහ මේ ස්ක්‍රූ ඩ්‍රයිවර් එක මේවා කරලා. පොඩ්ඩක් ඉන්න මම මේකට හරියට ස්ක්‍රූ එකක් ගන්නවා. දාහතර දශම නවයකට වැඩි වුණා. අඩු වෙනවා 10කට. වෝල්ට් 10කට අඩු වෙනවා. හරියට මේකේ ෆ්ලැට් පැත්තක් තියෙන. මේක මේ කෙලින් ආවහම වෝල්ට් 12යි. උදින් 12.1ක් පෙන්නනවා. උපරිම 14ක් පෙන්නනවා. වෝල්ටේජ් වැඩි කරන ලයිට් එකේ චූටි එළියක් වැඩි වෙනවා. මේකට හරි පවර් දීලා බලමු. මම ඒකට ලයිට් එකක් ගන්නවා චූටි. 12යි. මම මේ විදිහට ලයිට් එකක් ගත්තා. අපි බලමු මේක මම හිතන්නේ එක දවසක් බැටරි වෙලා වෝල්ට් 14ක් දීලා පිච්චුණා. ලාවට හරි මේකේ පත්වේ ලයිට් ටික 14 නෙවෙයි 20 ගාණක් දුන්නා මතකද. මතකනේ ඒකේ මේ තිය මං කිව්වේ එක ලයිට් එකක් පිච්චිලා කියලා. යටම තියෙන ලයිට් එක එළියෙන් ඩිම් වෙවි පත් වෙන්නේ. අනිත් ලයිට් එකත් අපි බලමු. ඒ ලයිට් එක හොඳ ලයිට් එකක්. බලමු පොඩ්ඩක් මේකේ ඇම්පියර් ගන්න කොච්චරක් අදිනවද කියලා. මේකේ ඍණ එක දෙනවා කෙලින්ම ඩිරෙක්ට් ලයිට් එකේ ඍණ එකට. මේකේ ඩ්‍රොප් එකේ ධන එක දෙනවා පවර් සප්ලයි එකේ ධන එකට මල්ටිමීටර්. මම මේකේ මුලින්ම ඇම්පියර් රේන්ජ් එකට දාගන්න. මම මේක දුන්නා උඹත් වෙනවා ඇම්පියර් 0.22ක් විතර ගන්නවා. හරි එහෙනම් අද වීඩියෝ එක මෙතනින් අවසానයි. තවත් මේ වගේ වීඩියෝ අවශ්‍ය නම් subscribe කරලා notification on කරලා තියාගන්න.